සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ voice trial application එක ෆිල් කරද්දී ඔයාගේ phone number එකට OTP code එක එන්නේ නැත්නම් එන්නේ නැත්නම් හේතුව මොකද්ද? ඔයා කරන වැරද්ද මොකද්ද කියලා අපි දැන් යමු බලන්න. ඉතින් ඔයාලා මේ form එකට ආවස් ඔයාලා කරන එකම වැරද්ද තමයි සම්පූර්ණයෙන් මේ ටික ෆිල් කරගෙන හරියට ඔක්කොම ඔයගොල්ලෝ හරියට ෆිල් කරනවා. හැමදේම හරියට ඔයගොල්ලෝ ෆිල් කරනවා. ෆිල් කරගෙන ගිහිල්ලා අන්තිමටම phone number එක දීලා ඉවරලා get verification code එක දෙනවා. code එක එන්නේ නැහැ එකක්. එහෙම නැත්නම් ඒකත් ඇවිල්ලා ඔක්කොම කරගෙන ඉවරලා හිටන් සබ්මිට් ඩීටේල් දුන්නාට පස්සේ ෆෝම් එක ෆිල් වෙන්නේ නැහැ. මෙන්න මෙතන රතුපට වැටෙනවා. ඒක වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා හරියට ෆිල් කරනවා නම් කරන්න ඕනේ දේ තමයි මේ ටික මෙතනට එනකම් මේ ටික සම්පූර්ණයෙන් මේ ටිකත් ෆිල් කරලා මේ contact detail තියෙන්නේ. ඒක ෆිල් කරන්න යන්න එපා. ඒක ෆිල් කරන්න නැතුව address line ටික දාලා ඉවරලා job category ටික දාලා ඉවරලා ඒ ටික සම්පූර්ණයෙන් complete කරලා 3-4 පාරක් බැින 7-8 පාරක් මේක check කරන්න. හරිද කියලා. ඊට පස්සේ ඔයා මොබයිල් නම්බර් එක මෙතන දෙන්න. මොබයිල් නම්බර් එක දීලා මෙන්න මෙතන අනිවාර්යෙන් ටික් එක දාන්න ඕන. මොබයිල් නම්බර් එක දීලා ඉවර වෙලා මෙතනට ටික් එක දාලා get verification code එක දීලා ඊට පස්සේ දෙන්න ඕනේ ඔයා OTP code එක ආවට පස්සේ මෙන්න මෙතනට OTP code එක දෙන්න. ඊට පස්සේ second number එක mobile number 2 එහෙම නැත්නම් මෙතනට දෙන්න ඕන නම්බරේ ඔයාගේ numbers දෙකක් තියෙනවා. ඒ numbers දෙකෙන් දෙවෙනි නම්බරේ මෙතනට දෙන්න. ඒ ටික දීලා අන්තිමටම එක කරලා ඉවරලා තමයි submit detail දෙන්න ඕනේ. ඒක කරලා බලන්න වැඩේ වගේ හරියටම හරියනවා අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලට මේක කරගන්න අමාරු නම්, ඔයාලට කරගන්න අපහසුයි නම්, ඔයාලට මේක වෙන කෙනෙක් ලව කරගන්න ඕනි කියලා හිතෙනවා නම්, ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එක පහලින් තියෙන link එකට ගිහිල්ලා අපේ website එකට ඇවිල්ලා එතනින් WhatsApp නම්බරය අරගෙන මාව contact කරගෙන වැඩේ කරගන්න. සුබ දවසක්.